ආයි මනට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අද තියෙන්නේ. මාළු එකක් එක පැස්තා එකක් තමයි අද මම හදන්නේ. ඉතින් මම මුලින්ම පැස්තා එකට සෝස් එක හදාගන්නවා. ලුණුයි සුදු ලුණුයි වියලි මිරිස්සු විතරයි දාන්නේ. තෙල් පොඩ්ඩක් පෑන් එකට දාලා ලුණු සුදු ලුණු වියලි මිරිස් දාගමු. ඔයාලට මේ සෝස් එක කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම ක්‍රීමි ගතියට කැමති හින්දා කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් සැමන් මාළු එක හදාගමු. පෑන් එකක් ලිපේ තියලා බටර් පොඩ්ඩක් දාගෙන සැමන් මාළු එකට ගම් මිරිස්සුයි ලුණුයි පොඩ්ඩක් දාගෙන විනාඩි 2-3ක් ෆ්‍රයි කරලා ඒක අනිත් පැත්ත හරවගමු. ඊට පස්සේ ඒකට සුදු ලුණු ඉනියට කපාගත්ත එකයි දෙයි එක දාගමු. අන්තිමට පාස්ලි කොළ පොඩ්ඩකුත් දාගන්නවා. ඒකෙන් තමුතු ටේස්ට් එකක් එනවා. දැන් ඉතින් පැස්තා එක තම්බගෙන ඒක සෝස් එකත් එක්ක කලවම් කරලා ඒක බෙදාගමු නේද? ඉතින් ඔය විදිහට තමයි සම රස බටර් ගාලික් සැමන් එකයි ක්‍රීමි පැස්තා එකයි හැදුනේ. කිව්ව වෙනදා වගේම වීඩියෝ එක බලුවට එහෙනම් ආයි ඉක්මනින් එන්න.